ඒ ඇස්සේ මොකද වෙලා තියෙන්නේ? සමහර අයියලා කලේ රිසල්ට්ස් කියනවා ඒ 3යි කියලා කියනවා. මම පොඩ්ඩක් පිළිගන්නෙත් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ මේ උන් එහෙමට වැඩ කරේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? නිලේ බල්ල ගහලා තියෙනවා කෙලිමේ තුනකට. දාල්ලන කාලය. තේරෙනවද? ද ඕටි මීටර් සෙට් එකක්ද? ඕටි මාර බුද්ධිමත්, ඕටි මාර මීටර්. මොකද ඒ ලෙවල් සයන්ස් කරන්න එන්නේ හරිද? ඒ ලෙවල් ඇග්‍රි කරන්න එන්නේ, ඒ ලෙවල් මැත්ස් කරන්න එන්නේ කෙලිම ඕ ලෙවල් ස්පිරිට් එක. ඒ කියන්නේ එක් එක් ස්කෝලවල එක් එක් ප්‍රදේශවල වෙන්න පුළුවන්, ස්කෝලවල වෙන්න පුළුවන්. හොඳම මීටර ටිකක් එන්නේ. සමහර දරුවෝ තමන්ගේ තෝරා ගැනීමත් එක්ක වෙන විෂය ධාරාවන් තෝරා ගන්නවා. ඒක ඇත්ත. ඒතර හොඳම ස්පිරිට් එකක් ඒ ලෙවල් සයන්ස් වලට එනවා. ඉතින් ඕකට අනිවාර්යෙන්ම එහෙන මීටර ටිකක් තමයි. තේරෙනවද? ඉස්සලා තමන්ග කවුද කියලා දැනගන්න එපා. එහෙන මීටර ටිකක් තමයි. එතකොට සමහරලාට ඔකට ඒ ලෙවල් වලට ආවට පස්සේ දරුවනේ ඒ ලෙවල් වලට ආවට පස්සේ විවිධ හේතු මත ළමයිනේ තමන් පසුගාමී වෙලා තමන් ආපු ගමන් මාර්ගය වෙනස් වෙලා එහෙම දේවල් වෙන්න පුළුවන්. හරිද? එහෙම මේව වෙන්න පුළුවන්. ඒ මොන දේවල් උනත් ඕගටිය පන්ති වලට ගිහිල්ලා නෝට් අනම්මනන් ලියාගෙන ඉගෙන ගන්න දේවල් චුට්ටක් ඔළුවේ දාගෙන හරිද? පොඩ්ඩක් හරි මහන්සිලා තියෙන කට්ටියනේ. ඒ සියල්ල අමතක කරලා දාලා එහෙම පිරිසක් නෙවෙයිනේ. ඔටේ වැඩ කරලා තියෙන පිරිසක්. හරි ඉතින් මොනවත්ම වැඩ කළා නැති නිකන් මොකද වෙලා තියෙන්නේ ඒ වගේ නිකන් සෙට් කියන නෙවෙයි මම මේ කියන්නේ මැදි මට්ටමේ දරුවෝ ටිකක් හරි කියලා හිතන්නකෝ කොහොමද අර පතරංග මීටර ටික කොහොමද වැඩ කරලා මැච් එක ගහන තියෙන්නේ මැදි මට්ටමේ ළමයි කියලා හිතන්නකෝ හොඳට මතක තියාගන්න දරුවෝනේ අපි ඉගෙන ගන්න සිලබස් එක කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි ඉගෙන ගන්න සිලබස් එක කියන්නේ මෙන්න මේ වගේ එකක් මේ රවුම කියලා හිතන්නකෝ ඒතර මේ වගේ සාගරයක් වගේ සිලබස් එකක් තමයි අපි ඉගෙන ගන්න මොන සබ්ජෙක්ට් එක ගත්තා හරිද හැබැයි ළමයි මතක තියාගන්න එක්සෑම් එකේ පේපර් එක හැදෙනකොට හිතන්න මේක තමයි පේපර් එක. පේපර් එක මෙච්චරයි. සිලබස් එක මෙච්චරයි පේපර් එක මෙච්චරයි. හරිද? ඒතර මේ පේපර් එක හදලා තියෙන කොහොමද දන්නවද? මෙතනින් කෑල්ලක් කරගෙන ඔන්න දාලා. මෙතනින් කෑල්ලක් කරගෙන ඔන්න දාලා. හරිද? එතකොට මෙතනින් කෑල්ලක් කරගෙන මෙන්න දාලා. මෙතනින් කෑල්ලක් කරගෙන මෙන්න දාලා. මෙතනින් කෑල්ලක් කරගෙන මෙන්න දාලා. මෙතනින් කෑල්ලක් කරගෙන මෙහෙම දාලා. මෙතනින් අරගෙන ඔහොම දාලා. මෙතනින් අරගෙන ඔහොම දාලා. මෙතනින් අරගෙන ඔහොම දාලා තියෙනවා. එතකොට ඔකට දැන් දකින්න ඕනේ පේපර් එක හැදිලා තියෙන්නේ මේ තැන් වලින්. එතන මේ හිස්ත ඉගෙන ගත්තට පේපර් එකේ නෑ. තේරෙනවද? පේපර් එකේ නෑ. ඒතර මේ අන්තිම මාස ටික තියෙනව නේද? බයෝ ගත්තා, කෙමිස්ට්‍රි ගත්තා, ෆිසික්ස් ගත්තා, ඇග්‍රි ගත්තා මම මේ කියන කතාව අදාළයි දරුවනි. අපිට මෙන්න මේ තැන් ළමයි මොකද වෙලා තියෙන්නේ? අපිට ටාගට් කරන්න පුළුවන්. අපිට කියන ඕගට්ටියට උනත් තනියම ටාගට් කරන්න පුළුවන්. අපි ළමයි 2019 පේපර්ස් ටික බලාගෙන ගියාට පස්සේ අපිට තේරෙනවා මේ පාර මොනවද එන්න ප්‍රවණතාවයක් තියෙන රචනා ප්‍රශ්න. එන්න ප්‍රවණතාවයක් තියෙන මොන වගේ තැන් වලින්ද? තේරෙනවද? ඒතර ඒ තැන් දරුවනේ හොයලා බලලා ඒ තැන් වලට වැඩි අවධානය යොමු කරනවා. නිත්‍යම අමතක කරලා දාන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ තැන් වලට වැඩි අවධානය යොමු කරනවා. දැන් ගියේ පාර පේපර් එක ගත්තත් දරුවනේ අපි කිව්වා මේ තැන් වලින් රචනා ප්‍රශ්න මේ ටික අනිවාර්යෙන් බලන්න ප්‍රතිශක්තිය ලොවෙත් අහනවා මෙන්න මේ ටික එහෙම කියලා කිව්වනේ. ඉතින් ඒ ටික එහෙමම තිබ්බා. හරිද ඒ වගේ ළමයි මතක තියාගන්න. අපි කලින් අර පේපර් ටික කරගෙන ගිහිල්ලා ඒ පේපර් එක දරුවනේ සංසන්දනය කරලා මේ පාර මොනවා බර වෙන්න පුළුවන්ද කියලා බලලා ඊට පස්සේ ඒ තැන් ළම ફોකස් කරලා වැඩි අවධානය යොමු කරාට පස්සේ මතක තියාගන්න අපිට පේපර් එක මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. තේරෙනවද? එයින මේ මාස 6 මතක තියාගන්න හැමෝම අපිත් ළමයින ඕකට උදව් කරනවා මේ තැන් මොකද වෙන්නේ වැඩිපුර ફોකස් කරවලා අපිත් උගන් ඕකට try එක දෙනවා. අපිත් ඕකට support එක දෙනවා. තමනුත් තනියෙන් වැඩ කරලා මොකද වෙලා තියෙන්නේ සාගරයක් වගේ සිලබස් ඇතුලේ තියෙන ළමයින් මේ වැදගත් කාරණා මොකද වෙන්නේ නැවත අවධානය යොමු කරන්න ඕන තේරෙනවද එහෙම කරපුවම මතක තියාගන්න අපිට මේ පේපර් එක මොකක්ද කියන එක හොයාගන්න පුළුවන් ඒතර මේ මාස 6 කරන්න ඕන අපි මෙන්න මේ සීන් එක ළමයි තේරෙනවද ඒතර දැන් මේක හරියටම කරපු ළමයි ඉන්නවා දැන් සමහර ළමයි ඉන්නවා සමහර ළමයි රිසල්ට්ස් කියන්න ආවට පස්සේ සමහර ළමයි රිසල්ට්ස් කියන්න එනවා ඒ තුනයි මට මොනවත් පුදුම වෙන්න හේතුවක් නැහැ උට ඒ තුනක් එන්න ඕනේ ආවේ නැත්තම් තමයි පුදුමයි හරිද? ඒ ඇස්සේ මොකද වෙලා තියෙන්නේ සමහර අයියලා කලේ රිසල්ට්ස් කියනවා ඒ 3යි කියලා කියනවා. මම පොඩ්ඩක් පිළිගන්නෙත් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ මේ උන් එහෙමට වැඩ කරේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? නිලේ බල්ල ගහලා තියෙනවා කෙලිමේ තුනකට. කෙලිමේ තුනකට. එහෙම ඉන්නවා. දැන් මේ පාරෝ රිසල්ට්ස් කියන්න ආපු සෙට් එකේ මේ රිසල්ට්ස් කියන්නේ නෙවෙයි එක්සෑම් එක ඉවර ඒ කියන්නේ එක්සෑම් එක ඉවරලා ආපු සෙට් එකේ ඒක දරුවෙක් කියලා මට කියනවා. MCQ 45යි 47යි 48යි
බයෝ 47යි, කෙමිස්ට්‍රි 45යි, ෆිසික්ස් 49යි එකේ රිසල්ට්ස් කියනවා. තේරෙනවද? එතකොට අපි හිතුවට වඩා මැච් එක උපරිමේ ගහලා තියෙනවා. ඒ කියන්නේ නිලයේ බලලා හොඳටම ගහලා තියෙනවා. මේ නිල අල්ලන කාලේ ළමනේ ඒ හින්දා මේ කාලෙදි ඕගට්ටිය මොන මට්ටම් වල දැන් හිටියත් දරුවනේ. මේ කාලෙදි ඕගටේ නිලයේ අල්ලලා ගැහුවා මැච් එක උඩ. මම මේ කීප කතාව හොඳට ඔළුවේ තියාගන්න. සිලබස් එක දරුවනේ සාගරයක වගේ වුණාට පේපර් එක හැදෙන්නේ මේ වගේ පොඩි තැන්වලින්. ඒ කියන්නේ මේ සම්පූර්ණ සිලබස් එකම පේපරේ දාන්න පුළුවන්. තේරෙනවද? රයිට්. ඒ හින්දා මේක දැනගෙන කරන්න පුළුවන් ගමනක් අපි යන්නේ නොදැන යන ගමනක් නෙවෙයි. ඒ හින්දා දැන් තමයි වැඩේට උපරිමින් බහින්න ඕනේ කාලේ. හරි? කලින් ඕකට මොන පසුගාමී වීම් තිබ්බත් අතපසු වීම් තිබ්බත් ඉස්කෝලේ එක දේවල් එක ඕකට ළම එහෙට මෙහෙට තල්ලු වෙලා හිටියත් දැන් වැඩේට සිරාම බහින්න තමන් මොන මට්ටම හිටවෙද්ද දරුවනේ මේ කාලේ ඕනෙමටත් වැඩි තමන්ට මෙඩිසින් යන්න. මොකද මේ වගේ කාලයකින් වැඩ පටන් අරගෙන මෙඩිසින් ගිහිල්ලා දැන් ළමයි මොකද වෙලා තියෙන හොස්පිටල් වල ප්‍රැක්ටිස් කරන ડોක්ටර්ස්ලා. හරිද? ළමයි මම දන්නවා. හරි? ඒ හින්දා දැන් වැඩිත් එක්ක. රයිට්. දැන් එන්න ළමයිනේ ශුක්‍රාණු ජන්මයට.